මෙන්න මේ කියුට් හෙයා බෝ එක තමයි අද මම හදන්නේ. ඉතින් මෙන්න මේක බලමු කොහොමද කියලා. ඒකට උමනා කරන්නේ මෙන්න මේ වගේ රිබන් පටි කෑලි දෙකක්. මේ වගේ දෙකක්. ඒකට සෙන්ටිමීටර් 10යි. සෙන්ටිමීටර් 10යි. ඊපස්සේ මේ වගේ වෙන්න වගේම අපි මේව පුච්ච ගන්න ඕනේ. හොඳට මේ විදිහට පුච්ච ගමු. මේ පැත්තත් ඒ වගේ. මේකත් ඒ වගේ. මේ පැත්තත් ඒ වගේ. ඊපස්සේ තියමු. ඊට පස්සේ මේකේ හරි මැද අපි ලකුණු කරගමු. මෙන්න මේ. ඕකේ. මෙන්න මේ කොන මෙන්න මෙතන. ඉතින් මෙන්න මේ හරිය මෙන්න මෙහෙම නමලා අර මැද දැම්මට අපි නවපු තැන තියෙන්නේ. එතනට මෙහෙම ලං කරගන්න. මෙන්න මේ වගේ. මෙන්න මේ විදිහට. ඉතින් තියලා අපි ක්ලිප් එකක් ගහගමු. දැන් මේ පැත්ත. මේ පැත්තත් මෙන්න මේ විදිහටම නමලා කොන නමලා හරි කෙලි. ඊපස්සේ මෙතනට ලං කරගන්න. මෙන්න මේ විදිහට. මේකත් ක්ලික් කරගමු. මෙන්න මේ විදිහට තමයි පේන්නේ. මේ වගේ. දැන් අපි නූලක් අරගෙන මහගමු. මේ පැත්තකින් පටන් ගමු. මෙහෙම යටින්ම මහන්න ඕනේ. මේ විදිහට ඔක්කොම හවු වෙන වහන්න ඕනේ. මේ විදිහට. පැත්ත ඒ විදිහටම මහගමු. මේ විදිහට මහන්න තියෙන දිගටම මේ අයිනට වෙනකම්ම මහ ගන්නවා අපි. මහලා මෙන්න මේ විදිහට නූල අදින්න තියෙන්නේ. ඇදලා එහා පැත්තටම අදින්න තියෙන්නේ. මේ විදිහට ලං කරගන්න. විදිහට. ඉතින් ලං කරලා මෙතනින් මෙහම පාරක් ගහ ගන්න ඕනේ. මේ විදිහට ගහන්න ඕනේ මම. මේ පැත්තත් මහගමු. දාලා බෙලුම් කපා ගන්න ඕනේ. මේ විදිහට තමයි පේන්නේ. ඊට පස්සේ මේ වගේ අනිත් එකත් අරගෙන මේ දෙකින් මැදින් අලව ගමු අපි. මෙන්න මේ විදිහට අලවගෙන බලමු. මෙන්න මෙහෙම ගම් ගහනම් ටිකක් කියලා තියාගෙන ඉමු වේලෙනකම්.
තව ඉවර නෑ. තව තියෙනවා. මෙන්න මේ පටි කෑල්ල. මෙහෙම දෙකට නමලා මහත වැඩි නමලා මෙන්න මේ මැදින් අලව ගන්න තියෙන මේ විදියට. බලන්න. පුච්චලා. මේ විදියට අලවගෙන අපි මෙන්න මේවා මෙන්න මේ පෙති වගේ තියෙන්නේ මෙන්න නමක් තැන් වලට අලව ගමු. මේ විදියට අලව ගමු අපි ගම් ගන්න. මේ පැත්තත් මේ විදියට. මේ විදියට. තව පොඩි වැඩක් තියෙනවා කරන්න. තව අපි මැදට අලවලා ඉවර කරේ නෑ. මෙන්න මෙතනට. මෙතනට මෙන්න මේ ගල් ටික අලව ගන්න ඕනේ අපි. එකත් බලමු. මේ විදියට අලව ගමු. මෙන්න මේ විදියට තමයි පේන්නේ. හැදුවම. මේකට අපි ක්ලිප් එකකට ගම් ටිකක් ගාලා මේ විදියට තමයි අවසානයේදී අපිට පේන්නේ කියුට් හෙයා ක්ලිප් එක අපේ.